අවුරුදු 7ක් ගිහින් තියෙන පුතා කලාවේ වැඩ ටික අවසන් වෙයි. මයි පුතා මේක කරන්නේ හොරේ. කාටවත් කියන්නේ. මයි පුතා මේ ගල මේ තියෙන්නේ. පුතා මේ ගල තමයි මේ කඩලා තියෙන්නේ. ආන්න තිබුණා පුතා. එහා පැත්තේ තාම මයි බුදු පුතේ ගල අර්ජිනේ පේනවනේ පුතාලා. පුතා මේ පැත්තෙත් ඔය වගේ ගල් වැටිය බැඳලා වහලා පස් දාලා ඔය වහලා තියෙනවා. මේ ගල තමයි බරණත්තා පුතා මේ කඩලා තියෙන්නේ. මේ ගල ඔක්කොම කඩලා ඉවරලා පුතා මේ බුදු මන්දිරය නිර්මාණය කරගෙන මේ කඩු ගලෙන්ම තමයි පුතා ওই ප්‍රතිමාව නිර්මාණය කරේ. හැම එකම පුතා නිර්මාණය කරන්න බෑ. ඒකේ හොඳම පාෂාණය තෝරාගත්තා මෙතනම නිර්මාණය කරා. මම පුතා ඒ විදිහට තමයි මේ සියල්ල සිදු වුණේ. මේ ප්‍රතිමාව නිර්මාණය කරන්න පුතා ආරම් තියනවා ආයුධ 3ක්. පුතා මේ වෙනකොට ඒ બ્લોක් එක තියෙනවා. මම පුතා අර සිවුරේ ඔයාලට පේනවද මෙහෙම එල්ලකුර වගේ හැඩයක අර පේන්නේ? ඒ තමයි පුතා කපන කල්. මම පුතා මැද තියෙනවා මේ සිවුර මැදපු එක පිනිසින් එක. එහා කෙරවලේ තියෙනවා පුතා ඒ කෙලින්ම මිටි. රත්තරන් ආයුධ 3ක් අරගෙන ඔතන තියලා තමයි පුතා යන්නේ යන්නේ ගෙනියන්නේ නැහැ ඒක. ඔතනම රදවල රත්තරන්. මම පුතා දවසකට වැඩ කරන්නේ විනාඩි 90යි. උදේ පාන්දර මෙනවා බර්ණත්තා. ඇවිල්ලා පුතා මේ ප්‍රතිමාව ওই බුදුසාදුගේ සිටිපතුල් දෙකට ඉස්සරහින් පුතා ඔයාලට පේනවා ආන්ගේ තිබ්බ ගල. අඟල් 6යි. මම පුතා ඒ බුදුසාදු ඉන්නේ පියුමාසනේ උඩ. පියුමාසනේ කියන්නේ පුතා නෙළුම් මල. ওই නෙළුම් මලේ බට්ටා තමයි මේ වක්‍රානුකූලව මේ පෙන්නන්නේ. අර පල්ලෙහාට හැරිලා තියෙන පුතා නෙළුම් මලේ පෙති. ඒ විදිහට තමයි පුතා ওই ටික නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රතිමාවේ මේ ගල දිය කරගන්න පුතා බේත් හදලා තියෙනවා. හදලා තියෙන පුතා මේ ගස්වල කොළයි පොතුයි මුළුයි මළුයි පස්පංගුම අරගෙන ඒවා 108 වාරයක් මන්ත්‍ර වලින් ජීවම් කරමින් මයි පුතා ඕම් ඔය චෛත්‍යයට එහා පැත්තේ විශාල පොකුණක් තියෙනවා. ඒ පොකුණෙන් තමයි පුතා වතුර ලබාගෙන තියෙන්නේ. ලබාගෙන ඒවා 108 වාරයක් ජීවම් කරමින් පුතා ගලට වක් කරනවා. ගලට පුතා දවසකට වැඩ කරන්නේ විනාඩි 90යි. ඒ විනාඩි 90 කියන්නේ පැය එකමාරක්. පුතා ඒ ටික වැඩ කරන ප්‍රමාණයට ඒ ටික දාගත්තම ගල දිය වුණාම පුතා අර කටු වලින් තමයි පුතා මේම හුරු අරන් තියෙන පුතාලට පේනවා ඒ ගල හැමතැනම මේ ඉරි තියෙනවා ඇඳිලා. ඒ කියන්නේ පුතා හුරුලා අරන් තියෙන ගල දිය වෙනවනේ පුතා. ඒ විදිහට තමයි පුතා වැඩ කරලා තියෙන්නේ. පුතා වැඩ කරන්න අවුරුදු 7ක් ගත වෙලා තියෙනවා මේ ප්‍රතිමාවේ වැඩ ටික ඉවර වෙන්න. හැබැයි පුතා බරණත්තා කියන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වගේ සිත දියුණු වෙච්ච උතුම් පුද්ගලෙක්. ඒ කියන්නේ පුතා එදා අපේ මුතුන් මිත්තෝ ඔයාලගේ මුතුන් මිත්තෝ හොඳට කෑවා බිව්වා හොඳට වැඩ කරා පුතා මරණාසන්න මොහොත වෙනකුත් වැඩ කරා. හොඳ සීයෙන් වැඩ කරා. ඒ නිසා පුතා බුදුදහම පැත්තට තමයි හුඟක් බර වැරදි අපරාධ කරන්නෙම නැහැ. බුදුදහම පැත්තට බර වුණා ඒ නිසා එයාලා දෙවිවරු විදියට මේ ලෝකේ සැප සම්පත් ලැබුවා පුතා. ලබලා ඉවරලා අවසානයේ මේ බරණත් ඒ වගේ කෙනෙක් පුතා. සිත දියුණු වෙච්ච කෙනෙක්. පුතා අවසානයේ මේ දවසකට වැඩ කරන්නේ පැය එකහමාරයි. ඒ එකහමාර වැඩ කරලා ඔතනම ওই රත්තරන් ආයුධ ටික ওই બ્લોක් එකේ රඳවනවා. රඳවලා ඉවරලා පුතා මෙතන ඉඳලා ගමන් කරනවා පුතා කලාවැවේ බන්ට් එකට. කලාවැවේ බන්ට් එකට ගිහිල්ලා පුතා ඒකේ තියෙනවා බන්ට් එකේ කඩවර දේවාලට යයි මීටර් 100කට යයි පුතා විශාල නුගයක්. ඒකේ ලොකුම නුගේ විනාශ වෙලා ගියා පුතා. එයාගේ දරුවෙකුත් දැන් ඇවිල්ලා ඉන්නවා. අවුරුදු 1600ක ඉතිහාසයක් දෙන්න පුළුවන් තරම. පුතා ඔතනට ගිහිල්ලා භාවනානු යෝගිව සමවදිනවා. ඇයි පුතා මේ බරණත්තා භාවනා කරන්නේ? බුදුසාදු දකින්න පුතා සිත දියුණුයිනේ. ඒක නිසා පුතා ධ්‍යාන පවා උපදවා ගන්නවා. උපදවාගෙන පුතා බුදුසාදු දකින්නවා. දැකලා ඉවරලා පුතා අද දකින්න දේ හෙට දකින්න දේ අනිද්දා ඕමෝම ඇවිල්ලා දවසින් දවස ඒ දැකපු දේ මෙතන නිර්මාණය වෙනවා. මයි පුතා අවුරුදු 7ක් ගිහින් තියෙනවා පුතා මේ ප්‍රතිමාවේ වැඩ ටික අවසන් වෙන්න මහවංශය නිවැරදිව පෙන්වනවා පුතා. පුතා අවසානයේ දාසෙන් රත්තුමා ගෙනල්ලා බරණත් දාසෙන් රත්තුමා ගෙනල්ලා පුතා කලාවවත් එදාම විවෘත කරනවා මයි බුදු පුතේ. ඒ විවෘත කළා මගේ රත්තරන් දරුවෝ මේන් යාප් පඩිපෙළ පුතා ඔය කිය. ඕ මොතන ඔය තුම්බුන් ටිකක් තියෙන නැත්තම් පුතා මේ උඩ ඉඳලා රජ කෙනෙක් එනකොට ධර්මන් සරසන විදිය නේද? කළුගල් වලින් ලියවැල් දාපු. එතකොට මයි පුතා සදගඩ පහනුකුත් තිබිලා ඒව ඔක්කොම කඩලා බිඳලා විනාශ කරලා පුතා. 1981 ශ්‍රී ලංකාවට රජින සම්ප්‍රාප්ත වුණානි පුතා. වික්ටෝරියා ඩෑම් එක ඕපන් කරලා මේකට ආවා පුතා කලාවැවේ එච් කලාපේ නරඹන්න. මයි පුතා කලාවැවෙන් තමයි එච් කලාපේ පටන් ගන්න. මයි පුතා මෙතනට ඇවිල්ලා අවුකන බුදුන් වහන්සේ වැදලා පුදලා පුතා මෙතනට දෙපාරක් ආවා. එදා මං හිටියා පුතා විතරයි. පුතා මට හොඳට මතකයි ඇවිල්ලා ඇඬුවා.
සුදු තොප්පියකුයි රෝස පැහැ බ්ලවුස් එකකුයි සායකුයි තමයි ඇඳලා ආවේ. පුතා බෝට දෙකක් දාගෙන ආවේ. ඒවත් ගලවලා පුතා පල්ලෙහාට ගිහිල්ලා බලාගෙන ඇඬුවා පුතා කඳු වලින් වැක්කෙන්න. ඒ තරම් ශ්‍රේෂ්ඨ සිංහල මිනිස්සු මේ ලංකා දර්ශනිතලයේ තුල ඉඳලා තියෙනවා. මයි පුතා ගිහිල්ලා ආයෙසරක් ආවා. මට ඊළඟටයි බලන්න දෙන්න පුළුවන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ලෝකේ හැමතැනම මම ඇවිද්දා මේ වගේ ප්‍රතිමාවක් මම දැක්කේ නැහැ. මේ බුදුන්ව තමයි මේ ඉන්නේ කියලා වැඳලා තමයි පුතා ගියේ. මයි පුතා ඇවිල්ලා එතනින් ගියාමයි මෙතනින් තමයි පුතා එක්කලාපිය පටන් ගන්න. මේ සියලුම ගෞරවාන්විත ගෞරවය ලැබෙන්න ඕනේ මගේ ධාතුසේන මහරජතුමාට. අදවන්නු දෙනෙත කල්ලාවැව දෙස අරවා බොදු සිත් නවදි කර කෙලෙසුන් දුරු කරවා සම්බුදු රැසින් මුළු පරිසරයම නාවා අවකන බුදුන් බුද්දෝ හිමි භගවා. මයි පුතා බුදු සාදු දැකලා නෑ නේද? මේ ඉන්නේ 28 වෙනි වීර්යවන්ත මගේ ගෞතම බුදු පියාණන් වහන්සේමයි. බරණත්ත අවසානයේ පුතා මේක නිර්මාණය කරා. මයි පුතා උඩට නගින්න ඉනිමගක් පලංචියක්වත් ගැහුවේ නෑ පුතා. ආම් පුතා බුදු සාදුගේ දකුණු සිරිපතුලට පිටිපස්සෙන් අර තියෙන පුතා උඩට ගිය පාර අර තියෙන ගල් උල් අල්ලගෙන කකුල තියාගෙන එහෙම තමයි පුතා උඩට ගිහිල්ලා මේ වැඩ කරලා තියෙන්නේ. අවුරුදු 7ක් ගත වෙනවා මගේ බුදු පුතේ මේකේ වැඩ ටික අවසන් වෙන්න. දවසෙන් රත්තුමා ගෙනල්ලා කලාවවත් විවෘත කරලා අවුකුණ බුදුන් වහන්සේත් විවෘත කරන්න එනවා. මයි පුතා එදා තමයි ධාතුසේන රත්තුමා දකින්නේ යකෝ බරණ මේ වගේ වැඩකුත් කරලා තියෙනවනි කියලා. බරණට අනුතුරු අඟවන රටේ රජතුමා වෙලා මයි මට නොකිය මේක හොරෙන් කෙරුවේ කියලා. පුතා දෙවි කෙනෙකුටවත් එන්න බැරි විදියට තමයි පුතා මේ සියල්ල ඔක්කොම මහදේව බන්ධනයෙන් ඔක්කොම දාපුවම දෙව්වරුන්ටවත් ආය ඇතුළට යන්න බෑ. ඔක්කොම ඇඳිරිය දාලා වහනවා. වහලා ඉවරලා ඒ විදිහට තමයි පුතා මේ වැඩේ කරන්නේ. මයි පුතා දවසෙන් රත්තුමා ඇවිල්ලා බර්ණට තෑගි දෙනවා පුතා. තෑගි මොනවත් නෙවෙයි පුතේ. මැණික් කන්දරාවක් දෙනවා. පුතා ඒ මැණිකුයි අර රත්තරන් ආයුධ 3 විතරක් නෙවෙයි පුතා. ඔතන හුඟක් ගොඩ ගහලා තිබිලා තියෙනවා. කාටවත් ගෙනියන්න බෑනි පුතා. හොරෙකුටවත් එන්න බෑනි පුතා. ඔක්කොම වහලානි කරන්නේ මහදේව බන්ධනේ. ඇඳිරිය දාලා ඒ පැත්ත සම්පූර්ණයෙන් වහලා. මයි පුතා දවසෙන් රත්තුමා ඇවිල්ලා මැණික් කන්දරාවක් පූජා බර්ණට තෑගි දීලා ඉවරලා පුෂ්ප උපහාර වලින් මගේ බුදු පියාණන් වහන්සේ බුද්ධ ශාසනයට බාර කරමින් මගේ දාස්වෙන් රත්තුමා වෙලාවට මෙතන පිටත් වෙලා යනවා පුතා. එතකොට දැන් මයි පුතාලා මේ අම්මලා අප්පච්චිලා මාමලා අප්පච්චිලත් එක්ක මේ ඇවිල්ලා ඉන්නවා වගේම ඉන්න ජනගංගාවේ ඉන්නවා. මයි පුතා මේ ජනගංගාව එදා ගනුදෙනු කරේ රත්තරන්. මයි පුතාලා ඉස්සරහ අර තියෙන දොර උළුවස්ස. ආගේ ඉස්සරහ තියෙන ලෑල්ලේ ඕකේ මේ මැද හරියේ තියෙනවා පුතා මකරගේ රූපයක් කොටලා. ඒක මම හිතන්නේ පුතා යන්ත්‍රයක් හා සමානයි. ඒක දැන් හුඟක් පුතා පෑගිලා ගෙවිලා තියෙන. ඒ හරියේ පුතා රත්තරන් ගොඩවල් 3ක් ගොඩ ගහනවා. ගොඩ ගහලා ඉවරලා බර්ණත්තා අවසානයේ මේ ඔක්කොම යනවා. ගියන් පස්සේ බර්ණත්තයි රත්තරන් ගොඩවල් 3ම මේ ස්ථානෙට පූජා වේවා කියලා මේකෙම නිදාන් කරමින් අවසානයේ බර්ණත්තා යනවා පුතා. බර්ණත්තට දැනෙනවා මට මරණාසන්න මොහොතට පත් වෙන බව. මයි පුතා අවසානයේ ස්වභාව ධර්මය බවර්ණට හරියටම මේක නිර්මාණය කරා 28 වෙනි වීර්යවන්ත බුදුන් වහන්සේම කියලා භාවනාව නිවැරදි පුතා. අවසානයේ වස්වදිනවා පුතා බර්ණත්තට. ආංගර කපන කපු දෙක තියෙන තැන තියෙනවා පුතා සිවුරේ මේ පිටිපස්සේ පල්ලෙහාම ඩැමේජ් එකක් කරලා කඩලා බිඳලා. පුතා වස් වලින් බේරේ. අවසානයේ මයි පුතා බර්ණත්තා හැඬු කඳුලෙන් වේදනාවෙන් මේ සීමාවෙන් පිට වෙන්න දෙන්නේ නැහැ පුතා. එතනම තියලා පුතා අවසානයේ මේ ශරීරය අටට පැලෙනවා පුතා. අටට පැලිලා මැරිලා වැටිලා ඒ වෙලාවෙම දිව්‍ය ලෝකේ දේවත්වයෙන් ලබා ගනිමින් මේ බරණත්තගේ පුතා දේයතර යනලු දිව්‍ය ලෝකේ. මයි පුතා මේ ලෞතුරා බුදුන් වහන්සේ යවුකන බුදු පියාණන් වහන්සේ කලාවැවත් මේ සියල්ල සුරකින්නේ මයි බුදු පුතේ මේ බරණ මා කියන මහා දේවතාවු. මයි පුතාලා වැඳපු හැම වැඳුමක් පුදපු හැඳ පිදුමක් මල් තියලා වැඳපු මේ සියලුම දෙනාට මගේ බරණටත් මේ දේවතාවටත් මේ පින් අත් වේවා. අර ගඩොල් බැම්මට හැරිලා මෙහෙම බැලුවොත් බුදුසාදුගේ මූණ පස්සට යනවා. අම්මේ බුදුසාදුගේ බඩයි පපුවයි ඉස්සරහට එනවා. ඒ වගේ ගෑවි නොගෑවි ඇවිල්ලා හරියට ওই සිරිපතුල් දෙක මැද තියෙනවා හතරස් කොටුවක්. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ එකතු කිරීමේ ලකුණක් පුතා. ඒ ලකුණේ තියෙනවා පුතා මේ දෙකම එකට සම්බන්ධ වෙන්නේ. එතන තියෙනවා ඔලි නැටයක් වගේ ඩොට් එකක්.
ඒ ඩොට් එකට තමයි පුතා කෙලින්ම ඇවිල්ලා නාසයේ ඉඳලා ටික් 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 ගාලා වැටෙන්නේ. එතනට ඒ කියන්නේ අංශක අණුවට තනිකලින් ප්‍රතිමාව නිර්මාණය කර. පුතා එපමණක් නෙවෙයි. පුතාලට පේනවද අර බුදුසාදුගේ සිරිපතුල් දෙක මැන්දේ කළු පාට එකක් පේනවා. අර පේනවද? එතන තියෙන්නේ පුතා බුදුසාදුගේ සියලුම බර ඔක්කොම බැලන්ස් කරලා තියෙන්නේ. මේ වෙනකොට මගේ රත්තරන් දෙමව්පියන්ගේ ඇතුළු මගේ බෝසත් දරුවන්ගේ සියලුම බර වැටලා තියෙන කෝරදමයි පුතේ. කකුල් දෙකට නේද? ඒ වගේ බුදුසාදුගේ සියලුම බර වැටලා තියෙන්නේ මයි බුදු පුතේ ඔය සිරිපතුල් දෙකට. අඩි 7යි අඟල් 3යි ඔය සිරිපතුලක් දිග. ඒ සිරිපතුල් දෙකට තමයි පුතා ඔය බර බැලන්ස් කරලා තියෙන්නේ. මයි පුතා සිරිපතුල් දෙක ඇතුලෙන් එළියට පේනවා. අර එහා පැත්තේ ගල පේනවා. එතන ඉඳලා අඩි 12ක් උඩට යනකම් ගලේ සම්බන්ධතාවය කපලා. මයි පුතා බුදුසාදුගේ කොඳුනාරටිය විතරයි ගලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පිටිපස්ස ඔක්කොම කපලා අයින් කරලා. මයි පුතා ඔතනින් එබිලා ගිහින් බැලුවොත් අඩි 2ක 3ක පරතරයක් පෙවුනට ගලේ බුදුසාදුගේ පිටේ කොඳුනාරටිය අතරේ සම්බන්ධතාවය තියෙන්නේ පුතා. අර උඩ ඉඳලා බලපුවාම අර අත තියෙන අර කළු බූලිය ඔය හරිය ඉඳලා බලපුවාම බුදුසාදුගේ තියෙන්නේ පුතා ඒක සෙන්ටිමීටර් 15යි. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මයි පුතා පුළුවන් නම් ඒක කපන්නලු. කපලා ඉවත් කරන්න. ඉවත් කරපුවාම බුදුසාදු ආයේ ගලේ සම්බන්ධතාවයක් නැහැ. පැත්තකට වෙලා බලාගෙන ඉන්නලු පෙරලෙයිද කියලා බලන්න. පෙරලෙන්නේ නෑලු පුතා. මයි පුතා බුදුසාදුගේ දකුණු සිරිපතුලෙන් සියලුම බර ගෙනියනවා උඩට ගෙනියලා පුතා මේ උඩට ඔසවාගෙන සිටින දකුණු ශ්‍රී හස්තයෙන් ඒ පැත්තේ බර බැලන්ස් වෙනවා. මයි පුතා 4න් 3ක් මේ පැත්තට වැඩි. මේ පැත්තෙන් මයි පුතා මේ බුදුසාදුගේ මේ සිවුරේ බර ගෙනියනවා පුතා පල්ලෙහාට. අර පැත්තෙන් උඩට ගෙනියනවා. මයි පුතා මෙන්න මෙහෙම තියෙන්නේ බර. මෙන්න මෙහෙම. හරහට. ඒක නිසා පුතා මේ බුදුසාදුගේ තිරස්පතේ තියෙන පුතා අර තියෙන්නේ මේ අතේ ඇඟිලි වගේ පහක් තියෙනවා. මේ මැද තියෙනවා පුතා මහත එකක්. ඒ කෙලින් හොඳට බලන්නලු. ඒ කෙලින් මේක දෙකට මැන්දේ වෙන් කරලා කිරලා බලන්නලු. කිරලා බැලුවොත් මේ දෙකේම බර එක සමාන්තරයි. ඒ විදිහට තමයි පුතා මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. බුදුසාදුගේ උඩ තිරස්පතේ හරිමැද ඉඳලා පුතා නාසයේ තියෙන කෙලින්, කටේ හරිමැද තියෙන කෙලින්, නික තියෙන කෙලින්, පපුවේ හරිමැද තියෙන කෙලින්, බඩේ පෙකණියේ තියෙනෙත් ඒ කෙලින්, ආන්ගර වතුර වැටේ ඩොට් එක තියෙනෙත් ඒ කෙලින්, සමබරතාවයේ රේඛාව තියෙනෙත් ඒ කෙලින්. අම්මලාට පේනවද මේ පහන කෙලින් තියෙනවා රේඛා තුනක්. අර තියෙන නෙළුම් මලේ පදයක්. අන්නේ මැද තියෙන රේඛාව කෙලින් වෙන්නේ මේ පහන් තිරේ කෙලින්. ඔතන තියෙනවා අම්මේ බුදුසාදුවේ සිරිපතුල් දෙක තියලා. ඒක අඟලක් උඩට උස්සලා තියෙන්නේ. ඒකට මොකුත් හානියක් වෙන්නේ නැහැ. පොල් තෙල් කෙලින්ම දෙපැත්තෙන්ම දාපුවම කෙලින්ම ගලාගෙන එන්නේ අර පහන් තිරේ දැල් වෙන තැන. මයි පුතා බුදුසාදුගේ සිරිපතුල් දෙකට මැන්දෙන් රේඛාවක් තියෙනවා. ඒ රේඛාව වෙන්නේ උඩ තිරස්පතේ හරිමැද ඉඳලා ඒ සියල්ලම නිර්මාණය කරගෙන මේ බුදු පහන් දැල් වෙන තැනට. එතන ඉඳලා එනවා පුතා කෙලින්ම මේ බුදු පියාණන් වහන්සේගේ බුදු ගෙදර මේ තියෙන්නේ පළවෙනි උල්වස්ස. මේ තියෙන්නේ පීලිබේරලා දෙවෙනි උල්වස්ස. බුදුසාදුගේ සිරිපතුල ගාව ඉඳලත් මේ ගල් බැම්මට තියෙන සමාන්තර දුරමයි මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තට තියෙන්නේ. බුදුසාදුගේ සිවුරේ ඉඳලා මේ ගල් බැම්මට තියෙන සමාන්තර දුරමයි අප්පච්චි එහා පැත්තේ ඉඳලා බුදුසාදුගේ සිවුරේ ඉඳලත් මේ තියෙන්නේ. මේ තමයි වාස්තු විද්‍යාව. ඒ අනුව තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ගල් දොරක් තියෙනවා එහා පැත්තෙන් ගල් දොරක් තියෙනවා. ඕනම වෙලාවක මගේ බුදු පියාණන් වහන්සේට සූර්යගේ ආලෝකයේ රශ්මිය වැඩි වෙන්නේ නම් පුතා ඒකිනුත් මදිනම් මේ ඉස්සරහිනුත් ගෙනියනවා ස්වභාව ධර්මය ඔක්සිජන් ගෙනිලා ගහනවා පුතා උඩට යනකම් ගහපුවම මගේ බුදුසාදු සුරකින්නේ පුතා ස්වභාව ධර්මයාද ඒ තරම් නිවැරදිව සුරකින්න. මයි පුතා මෙතන මේ තියෙන ගල් පවුර කපලා ඉවත් කරලා තියෙන්නේ පුතා මෙතනින් තියෙනවා සවස් භාගයේ 3:00 වෙනකොට මලහිරු බැස යනවා සන්ධ්‍යා සමය වෙනකොට බස්නාහිරට. ඒ පැත්තෙන් පුතා මේ බුදුසාදුගේ ප්‍රතිමාවට පිටිපස්සේ ගල් පර්වතේ රත් වෙනවා. ඒ රත් වීම නවත්වා ගැනීම සඳහා එතනින් තියෙනවා අප්පච්චි ඇතුළට කපලා අඩි 3:00ක හුලං කපොල්ලක් මේ ගල් රෑනේ අවසාන කෙරවල දක්වා ගෙනියනවා. මේ ඔයාලට පේනවා අර තියෙන්නේ ගල් එහෙම දාලා හිර කරලා. ඒ ඇතුළෙන් මේ හුලං කපොල්ල ගෙනියනවා දිගටම යනකම් මගේ බුදු පියාණන් වහන්සේගේ පරිවාස ආරක්ෂාවට තියෙන එක ගලක්වත් පුතා රත් වෙන්න දෙන්නේ නැහැ. ස්වභාව ධර්මය සුරකින්නවා බොහොම නිවැරදිව. මේ පෙන්වන්නේ අමරාවති සම්ප්‍රදායට අයත් ආශිර්වාදාත්මක අභය මුද්‍රාව. මේ පෙන්වන්නේ ලෝකේ සියලුම ප්‍රශ්න මන් අරන්